ඔයාලට මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් අද ඩේ vlog එකක් තමයි කරන්නේ. මම මේක උදේ තමයි වීඩියෝ කරන්නේ. මම මේ පාඩම් කරන්න මට කොෆි එකක්, එතකොට වතුර බෝතලයට වතුර ටිකක් පුරවලා මම එදා ක්ලාස් ගෙනිච්ච බෑග් එක රෑ ආපු නිසා හැමෝම තියලා තිබුණා. දැන් මම ඒකේ මගේ බඩු ටික එළියට අරගෙන එකින් එක වැඩ කරන්න තමයි පටන් ගන්න. ඉතින් ඉස්කෝලේ homework තියෙනවා, ක්ලාස් වල notes ලියන්න තියෙනවා. මම අලුතෙන් ක්ලාස් එකකට ගියානේ. ඒක නිසා වැඩ ගොඩක් තියෙනවා. දැන් ඉතින් මම බෑග් එකේ තියෙන හැමදේම එළියට ගන්න ගමන් තමයි ඉන්නේ. මම මේ හැමදේම එළියට අරගත්තට පස්සේ මගේ power bank එක, pots දෙක, අයිලයින් එක හැමදේම එළියට අරගෙන ඒවා තියෙන තැන් වලින් තියලා මම මගේ pot ටික පිළිවෙලට තියාගත්තා. ඉතින් අද කරන්න හදන්නේ ඉස්කෝලේ ඉකෝන් වල සොයදුණු පුංචි පේපර් එකක්. ඉතින් මේ පේපර් එක මුලින් ඉඳන්ම කරන්න තියෙනවා. ඒක මම ෆොටෝ කොපි ගහගෙන පොතේ අලවගෙන තමයි ඉන්නේ. ඒක අලව ගත්තාට පස්සේ මම දැන් ඒකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි හදන්නේ. ඉතින් පේපර් එකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම දන්නේ නැති දේවල් ක්ලාස් එකේ සර්ගේ නෝට්ස් වලින් බලාගෙන තමයි මම ලිව්වේ. ඉස්සරහට ඔය වගේ play books කියනවා හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මම හිතාගෙන ඉන්නවා මම A levels වලට පාඩම් කරන විදිහ. එහෙම තමයි මගේ ඔළුවේ පොඩි idea එකක් තියෙනවා. O levels වලට කොමර්ස් කරන ළමයින්ට ඉස්සරහට මගේ experience එක වගේම, කියන්නේ මගේ O levels experience එක වගේම O level කොමර්ස් කරන ළමයින්ට lessons කියන්න ඒක ඔළුවේ තියෙන පුංචි අයිඩියා එකක් විතරයි. ඉස්සරහට ඉතල බලන්න ඕනේ ඉතින් ඒක කරනවද නැද්ද කියලා. ඉතින් මම ඉස්සරහට මේ වගේ ඩේ vlogs කියන්න හිතාගෙන ඉන්නවා. තාම ලොකුවට තේරෙන්නේ නැහැ මට වීඩියෝ එකක් එඩිට් කරගන්න. එනවාට මම මගේ ෆස්ට් වීඩියෝ එක මට පුළුවන් විදිහට මම එඩිට් කරා. ඉතින් ඕගොල්ලොන්ට හිතෙනවා නම් මගේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා කියලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ට හිතෙනවා නම් මගෙන් ඔයගොල්ලන්ට මොනවා හරි වීඩියෝ එකක් ඕනේ වෙයි කියලා මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දෙන්නම්. දැනට ලොකුවට අයිඩියා එකක් නැහැ. channel එක කොහොමද කන්ටිනියු කරගෙන යන්නේ, මොකක් හරි තීම් එකක් තියනවාද කියලා. එහෙම ලොකු අයිඩියාවක් නෑ. හිතාගෙන ඉන්නවා අර වගේ වීඩියෝස් කියන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයගොල්ලන්ගේ ඉගෙනීමේ වැඩ නවත්තන්න එපා. එහෙනම් ඉතින් මම යනවා. බයි.